ප්‍රියාදර සහෝදර සහෝදරයනි, අද අපි අපේ ජීවිත විශ්ය හැරුණොත් බලන්න අපි ගොඩාක් දේවල් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා නේද? වැඩි ඕනේ අපි පද පල්ලි ගියාම බලන්න පල්ලියේ බංකු හිස් නැද්ද? සමහරක් වෙලාවට පල්ලි යන එක එපා වෙලා නැද්ද? මේකට ප්‍රධානම හේතුවක් මම හිතන විදිහට අපි දෙවියන් වහන්සේගේ ඉල්ලන දේවල් උන්වහන්සේ අපිට නොදෙනවා කියන හැඟීම නිසා වෙන්නට පුළුවන්. ඇත්තටම අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නේ මොනවාද? අද සුබෝතට හැරුණාමත් බලන්න මේ සෙබදිගේ දරුවන්ගේ අම්මා ඇවිල්ලා කියන මගේ දරුවෝ දෙන්නව උන්වහන්සේ ස්වර්ගයට යන කල දෙපැත්තේ තියාගන්න කියලා. වම් පාසෙත් දකුණු පැත්තේ. හැබැයි ඒ දේ අයිති උන්වහන්සේට ලස්සනට පෙන්වන ඒ දේ අයිති දෙවියන් වහන්සේට. අපිට අයිති දේවල් දන්නේ උන්වහන්සේ විතරයි. එහෙනම් අපිට අවශ්‍යයි කියලා හිතන හැමදේම උන්වහන්සේගෙන් ඉල්ලන්නේ නැහැ. අපිට අත්‍යවශ්‍ය දේ උන්වහන්සේ අපිට දෙනවමයි. ඒ අත්‍යවශ්‍ය දේ අපේ ජීවිතේ ක්‍රියා කරන්නට, ඉඩ හරින්නට, ලැබෙන්නට කියලා අද දවසේ උන්වහන්සේගෙන් ආයාචනා කරමු.